මම ඉන්නේ ඉංගිරිමිටියේ ජලාශයේ. අහසින් වැටෙන එක ජල බිඳක්වත් ප්‍රයෝජනයට ගන්නේ නැතුව මුහුදට යවන්න එපා කියලා පරාක්‍රමබාහු රජුරෝ කිව්වා. මේ මගේ සම්පූර්ණ සම්පත, මේ තමයි මම හොයපු සම්පූර්ණ ධනය කියලා කාශ්‍යප රජුරවන්ට ධාතුසේන රජුරෝ කිව්වා. එහෙම රට කරපු රජවරු තමයි ඒ කාලේ ලංකාවේ හිටියේ. හැබැයි අද වෙනකොට ලංකාවේ රාජ පරම්පරාව ඒ තරම් දූරදර්ශීද? මේ ජනතාවට ලබා දිය යුතු දේ ලබා දෙනවාද? ප්‍රශ්න ගොඩක්. ඉංගිරිමිටිය කියන්නේ සුන්දර ගම්මානයක්. ඉංගිරිමිටියේ සුන්දරත්වය, ඉංගිරිමිටියේ අහිංසකත්වය විනාශ වෙන වැඩපිළිවෙලක් දැන් ඉංගිරිමිටියේ මිනිස්සුන්ටත් හොරා ආණ්ඩුව විසින් කරගෙන යනවා. පහුගිය ආණ්ඩුව පටන් ගත්තු වැඩපිළිවෙල තවමත් ඒ විදිහටම කෙරීගෙන යනවා. මෙන්න මේ අනතුර පිළිබඳව තමයි අද මම ඔයාට කරුණු කාරණා කියන්නේ. මුලින්ම ඒ අනතුර ගැන දැනගන්න කලින් ඉංගිරිමිටියේ තියෙන සුන්දරත්වය ඔයාට පෙන්වන්න හිතුණා. මොකද මේ සුන්දරත්වය, මේ මිනිස්සු, වයඹ පළාතේ විශාලතම ජලාශය ඉංගිරිමිටිය, මේ සියලු දේවල් තව ටික කාලයකින් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝව ඉවර වෙනකල් බලන්න. මතක තියාගන්න, මේ ලොව මේ තරම් දූෂිත වූයේ දූෂිතයන් රට පාලනය කරන නිසා නෙමෙයි. ඒ සම්මත හොඳ යයි මිනිසුන් එය දැක නිහඬ වූ නිසා. Padura enatangara genayana la padura matenge tatapenawa rataviapu adekavata දිවෙනවායි තේ දුකට එතකොට කවියේ කියවෙනවා වර්ෂ 1981 1985 කාලේ J.R. ජයවර්ධන මහත්මයාගේ මූලිකත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විමලරත්න කුමාරගම මහදිසාපතිතුමන්ගේ සංකල්පය යථා කරනු අටියෙන් පිඹුරුපත සැකසූ ඉංගිරිමිටිය බහුජන ව්‍යාපෘතිය ජපන් ආධාරයෙන් නිම කළේය. මෙයින් සෙත ගම්මාන 10ක පවුල් 14,000කට ආසන්න පිරිසක් ලද්දෝය. තම ප්‍රධාන ජීවන උල්පත ගොවිතැන කරගත් අව්‍යාජ මානවීය සිත් නිසල් අහස් තලයත් නිල්වන් වාර්වි පද්ධතියත් වැව් ස්මත්තේ විරාජමාන බෝ සිසිලත් ලද්දෝය. පස් පමින් වැලකුණු මෙකී ජන මනස කිදිනකවත් කලහකාරී නුබූහ. එකල විමලරත්න කවියා වෙනු අයියනායක ඇදහිල්ල මෙකලද වැව් ස්මත්තේ තේජමාන වන්නේ ඔවුන්ගේ කැමිකම තවත් මනාව පින්කමිනි.
පාසල නිමකර නිවසට පැමිණෙන කුළුගැටයා අතද එකල සේම වැවට බට පැය 4ක 5ක ජන ස්පර්ශයන් ලබයි. කුඹුරෙන් ලබාගත් ඇල් හාලත් වත්තේ පොල්ගසින් නෙලාගත් පොල්ගෙඩියේ කොච්ච සම්බෝලයත් වැවෙන් ලද තෙප්පිලි හොද්දත් තම හේලෙන් නෙලාගත් නැවුම් එළවලොත් මනාව පොල්දමා රස කළ පොලුස් ඇඹුලත් අඩු පිරිවයින් නිවසේ ආහාරවේල රස කරයි. සැබවි ඔවුන්ගේ දිවේ ආහාර සඳහා වන වියදමක් නැතුවා වෙන්න. තවුරුමත් කුරහන් පිට්ටුව මුං ඇට හොත්ත ඔළුහාල් බත කෙකටිය අල පැම්බුම නෙළුම් අල මාළුව තැල්කොළ ඇඹුල වැවුදුම් කරෝල හොද්ද සමග අමුණකොළ මැල්ලුම ප්‍රධාන ආහාර රටාවට විවිධත්වයක් සපයයි. මා මෙහි සඳහන් නොකළා වූ නමුත් ඇත්තෙන්ම මෙම ගම්මානයෙහි ඇවිද යන කත ආහාරය සඳහා ගත හැකි එළවලු බොහෝමයක් පැල් දෙකක් ඇතුළත සොයා ඇවිත් කුඹුරට ගිය පිරිමියා නැවත පැමිණෙන විට උයා පිහා රුවන්වැලි සෑය පරයන බත් පිගානක් අපේ තියයි. ඔවුන්ගේ දිවියේ ඔවුන් දන්නා වටිනාම වස්තුව වටිනාම සම්පත වෙවයි. ඇවහා බැඳි ඔවුන්ගේ කතාව අතිශය සුන්දර හැඟුමක පහසින් ඇට මෙදුළු කරා ගොස් ලේ නාරවලට වැද කිසි දින අවසන් නොවන ලීලාවෙන් තැම්පත්ව ඇත්තේය. ෂා යන්න හිතෙන සුන්දර ගම්මානයක්. ඔව් ඇත්තටම යන්න හිතෙන සුන්දර ගම්මානයක්. හැබැයි ඒ සුන්දර ගම්මානේ තව දකින්න හම්බෙන්නේ අපිට පුංචි කාලයක්. මොකද මේ සුන්දරත්වය ඇස්සේ මහා ලොකු විනාශයක් වෙමින් පවතිනවා. මෙච්චර සුන්දර ගම්මානයක් විනාශ වෙන්න යනවා. හරි අපරාධයක් නේ. ඒ විනාශය ගැන කියන්න මෙන්න මේ වීඩියෝව හරියට බලලා ඉන්න. මොකද එක බැලුවම පස්සේ ඔයාටම හිතා ගන්න පුළුවන් මේ ගෝවි ජනපදයේ කොයිතරම් විනාශයකට දැන් ලක් වෙමින් තියෙනවද කියලා. මහා පරිමාණ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන්න යනවා වගේ. ඉතින් හොඳයිනේ. පානීය ජලය දෙන එක මේ කාලේට අත්‍යවශ්‍ය දෙයක්. ඇත්තටම ආණ්ඩුවක් කරන්න ඕන. මානවයාට අවශ්‍ය භෞතික සහ මානවීය සම්පත් තවදුරටත් වර්ධනය කරන එක නේද? ඔව් සත්‍යකින්ම ඔබ කිව්වා හරි. ආණ්ඩුවක් කරන්න ඕන. මානවයාට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් සංවර්ධනය කරන එක. එහෙනම් මේ ගම්මානයට අවශ්‍ය වෙන්නේ පානීය ජලයේද නැත්නම් ගොවිතැනද? මේ සියලු කාරණා ඒ විදිහට තියෙද්දි සුළු මොහොතකට මේ ඉඟිණිමිටිය ජලාශයේ තුල මොනවද වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරගන්න කලින් ඉඟිණිමිටිය ජලාශයේ කොයිතරම් වාරි පද්ධතියට මහා විශාල මෙහෙවරක් කරනවද කියලා සුළු මොහොතකට අපි හොයලා බලමු. ඉඟිණිමිටිය ජලාශය නිර්මාණය කරලා තියෙන්නේ මී ඔය හරස් කරලා. පවුල් 14000කට ආසන්න සංඛ්‍යාවක් ඍජු ප්‍රතිලාභ ලබනවා. ඒ වගේම තමයි මේ ඉඟිණිමිටිය ජලාශයෙන් නිකුත් වන ජලධාරිතාව මේ ඔයට එකතු වෙලා තබ්බව ජලාශයත් ඒ වගේම උස්සව ජලාශයත් පෝෂණය කරනවා. ඒ කියන්නේ ඍජුව මේ වැව හරහා වැව් දෙකක් ජලාශ දෙකක් පෝෂණය වෙනවා. ඊට අමතරව ජලාශ 14ක් කෝංකල්ල, අන්දරවැව, අබුකුල වැව, ඕනිගල ආදී වශයෙන් ජලාශ 14ක් මේකෙන් වක්‍රව ප්‍රතිලාභ ලබනවා. ජලාශ දෙකක ඍජු ප්‍රතිලාභ ලබද්දී
ජලාශ 14ක් වක්‍ර ප්‍රතිශාප ලබනවා. ඒ අනුව තබ්බෝව ජලාශය කියලා කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ තියෙන විශාලතම ජලාශය. මේ වෙනකොට ඉතා සංවේදී ගොවි ජනපදයක් එදා ඉඳලා අද දක්වාම නිර්මාණය වෙලා තියෙනවා. පවුල 28000කට ආසන්න සංඛ්‍යාවක් මෙයින් ප්‍රතිලාභ ලබනවා. ඒ විතරක් නෙමෙයි මහ උත්සව ජලාශය ගත්තාමත් ඉතාමත් සංවේදී භූමි ප්‍රමාණයක ගොවිතැනක් පැතිරිලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් ගත්තාම උත්සව ගොවි ජනපදයක්, තබ්බෝව ගොවි ජනපදයක්, ඉඟිනිමිටිය ගම්මාන 10ක ගොවි ජනපදයක් මේ කියන ජල ව්‍යාපෘතිය නිසා විනාශයටපත් වෙනවා. ඉතින් කොහොමද එහෙම වෙන්නේ? ඉඟිනිමිටිය ජලාශය කියලා කියන්නේ වයම් පළාතේ විශාලතම ජලාශය. ඉතින් වයම් පළාතේ විශාලතම ජලාශයෙන් වතුර ගත්තා කියලා මෙහෙම විවසනයක් වෙන්න පුළුවන්. මං හිතන්නවාට වැරදිලා. වයම් පළාතේ විශාලතම ජලාශය වුණාට මේ ඔය තමයි මේ වැව පෝෂණය කරන ප්‍රධානතම ජල සැපයුම් පද්ධතිය. මේ ඔය වන්නිකරේ පෝෂණය කරනවා වගේම වන්නිකරයට වර්ෂාව ලැබෙන්නේ ඉතාම සුළුවෙන්. ඒ නිසා ජලාශයේ ජල මට්ටම හැම වෙලාවෙම එකම අගයක, එහෙම නැත්නම් ජලාශයේ පිරිච්ච අගයක පවතින්නේ නැහැ. හරි. දැන් ඔය කොහොමයි කියමුකෝ? අපිට හරියට විස්තරය කියන්නකෝ. කවුද ඕක කළේ? කවද්ද ඕක කළේ? කොහොමද ඕක උනේ? හරියට විස්තර දන්නේ නැතුව අපිට මුකුත් කියන්න පුළුවන්ද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඉඟිනිමිටිය ජලාශයට පානීය ජල ව්‍යාපෘතිය එන්නේ 2011 වර්ෂයේ. 2011 වර්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්මයා නිර්මාණය කරනවා දැදුරු ඔය ජලාශය. ඔන්න ඔය දැදුරු ඔය ජලාශයෙන් පානීය ජල ව්‍යාපෘතියක් නිර්මාණය කරනවා. අන්න ඒ පානීය ජල ව්‍යාපෘතියට සමගාමීව දැදුරු ඔය ජලාශයෙන් ජලධාරිතාවෙන් හරි අඩකුත් ඉඟිනිමිටිය ජලාශයෙන් ජලධාරිතාවෙන් ඉතිරි අඩත් සම්පූර්ණ කරගන්න තමයි මේ යෝජනා සම්මත වෙන්නේ. ඒ අනුව දැදුරු ඔය ජලාශයේ ඉඳලා ඉඟිනිමිටිය ජලාශයට මහා පරිමාණ ඇල මාර්ගයක් කපනවා. ඉතින් මේ ඇල මාර්ගය හරහා ඉඟිනිමිටියට කඩිනම් මහවැලි ව්‍යාපෘතියක් කරහා ජලය ලබා දෙන්න තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා උත්සාහ කරන්නේ. අන්න ඒකනේ ඉඟිනිමිටිය ජලාශයට ජල සැපයුමක් ලබා දීලා තමයි වතුර ගන්න හදන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑනේ. අපිට ප්‍රශ්නයක් නෑ වගේ පෙවුනට එතන තමයි විශාලතම ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දැදුරු ඔය කියන්නේ ගංගා ද්‍රෝණියක්. මේ ඔය කියන්නේ ගංගා ද්‍රෝණියක්. අපි දන්නවා ගංගා ද්‍රෝණි දෙකක් මැද තියෙන්නේ මහා විශාල කන්දක්. ওই කන්දට වහින වතුර තමයි ගංගා ද්‍රෝණි දෙකට ගිහිල්ලා ගංගා දෙක පිරෙන්නේ. හැබැයි මේ අවස්ථාවේ මේ අය කරන්න හදන්නේ ඉඟිනිමිටිය ජලාශයට වතුර ගේන්න දැදුරු ඔය ජලාශයේ ඉඳලා මේ කන්ද පසාරු කරගෙන ඇලක් කපන්න හදන එක. හරියට නිකන් කන්දක් මුදුනට යෝධ ඇල කැපුවා වගේ. හැබැයි යෝධ ඇල කපද්දි ලංකාවේ තිබුණු තාක්ෂණය, ලංකාවේ මිනිස්සු ළඟ තිබුණු බුද්ධිය මේ ඇල කපද්දි නම් පාවිච්චි කරලා තිබුණේ නැහැ. මේ කට්ටිය කරලා තිබුණේ අදියර 3ක් යටතේ. එහෙම නැත්නම් ස්තර 3කට මේ ඇල කපන එක. පළවෙනි ස්තරයේ ලොකුවටත්, දෙවන ස්තරයේ පොඩිවටත්, යටම ස්තරයේ පුංචිමටවත් කපලා යටම ස්තරයේ කොන්ක්‍රීට් කරලා වතුර අරන් එන එක තමයි මේ අයගේ සැලැස්ම වුණේ. හැබැයි වහින්න උඩ තිබුණු පස් ටික යටම ස්තරයේ වහලා දැම්මා. කොහොම හරි සිද්ධ වුණේ ඉඟිනිමිටිය ජලාශයට වතුර යනව වෙනුවට ඉඟිනිමිටිය ජලාශයෙන් වතුර මේ ඇලට ඇවිල්ලා ඇල මැද පුංචි වැවක් නිර්මාණය වෙච්ච එක. ඉතින් කොහොම හරි ඉඟිනිමිටිය ජලාශයට දැදුරු ඔයෙන් ජලය සැපයීම හරි ගියේ නෑ. ඇල කැපීම හරහා සිද්ධ වෙච්ච බරපතලම ප්‍රශ්නේ තමයි දැදුරු ඔය ජලාශය නිර්මාණයටත් දැදුරු ඔය ජලාශයේ වම් ඉවුර පෝෂණය කරමින් මේ ඉඟිනිමිටිය ජලාශයට එන ඇල මාර්ගයේ කැපීම හරහා පොල් අක්කර 20000කට 30000කට ආසන්න සංඛ්‍යාවක් අපේ භූමියෙන් ඉවත් කරපු එක. ඒකේ ප්‍රතිඵල ඔබට මතක නම් පහුගිය කාලේ අපි භුක්ති විඳා. පොල් ගෙඩියේ වට ප්‍රමාණය මැරලා පොල් ගත්තු දවස්, ඒ වගේම පොල් මිල අහස උසට නැග්ග දවස්, අන්න ඒ දවස්වලදී අපි වින්දේ අර කියන දැදුරු ඔය ජලාශයේ ඉඳලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඉඟිනිමිටිය ජලාශයට කපපු ඇල මාර්ගය නිසා විනාශයටපත් වෙච්ච පොල්වලගේ වටිනාකම තමයි අපි ඒ විදිහට ගෙව්වේ. ඔය කරුණු කාරණා ඔය විදිහට තියෙද්දි මම වාරිමාර්ග ඉංජිනේරුතුමාගෙන්, එවක හිටපු වාරිමාර්ග ඉංජිනේරුතුමාගෙන් ඇහුවා මේ ව්‍යාපෘතිය ගැන තොරතුරු. මම එතුමගේ කතාව සවිස්තරාත්මකව මෙතන කියන්න බැරි නිසා සාරාංශ කරලා එතුමගේ කතාව විකෘති නොකර හරියටම කියනවා. කෙනෙක්ට ප්‍රශ්නයක් තිබුණොත් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මං ගාව තියෙන රෙකෝඩ් එකක් මම කමෙන්ට් එකකට එකතු කරන්නම්. මෙන්න මෙහෙමයි එතුමා කිව්වේ. මට මේ ව්‍යාපෘතිය ගැන තොරතුරු නැහැ. මට පුළුවන් ඉඟිනිමිටිය ජලාශයෙන් ජලය අරගෙන ව්‍යාපෘතියක් කරනවා කියන්න විතරයි. මේ ව්‍යාපෘතිය කරන්නේ වෙනත් ආයතනයකින්. මම ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ.
දැදුරු ඔය ව්‍යාපෘතිය ආරම්භ කරනකොට දවසකට වර්ග මීටර 57000ක ජලයක් පානීය ජලයේ වශයෙන් දෙන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. ඒකෙන් 37500ක් දැදුරු ඔය ජලාශය ළඟිනුත් ඉතිරි 12500 ඉඟිණිමිටිය ජලාශය ළඟිනුත් ගන්න තමයි බලාපොරොත්තු වුනේ. මෙන්න මේ විදිහට තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ වුනේ. වැව සම්පූර්ණයෙන්ම පිරුණම ඉඟිණිමිටිය ජලාශය සම්පූර්ණයෙන්ම පිරුණම අපට ලැබෙනවා අක්කර අඩි 59000ක්. අපට කුඹුරු තියෙන්නේ අක්කර 8000ක්. සාමාන්‍ය ගොවියෙක් වගා කරන්න කන්නකට ගන්නවා අඩි 6000ක් වගේ ධාරිතාවක්. අක්කර 8000ම වගා කරන්න සාමාන්‍යයෙන් 48000ක ජල ප්‍රමාණයක් ගොවීන් පරිභෝජනය කරනවා. අක්කර 8000ක ප්‍රමාණයක් අනිවාර්යයෙන් අක්කර අඩි 8000ක ප්‍රමාණයක් අනිවාර්යෙන් අපි වැව තුල රඳවාගත යුතුයි. මේ ආදී වශයෙන් ගත්තම 59000න් 8000ක් අඩු වුනහම 51000ක් අපට ලැබෙනවා. 51000කින් 48000ක් අයින් වුනහම 3000ක ජල ධාරිතාවක් අපට ලැබෙනවා. මේ විදිහට තමයි ඉරිගේෂන් එක ඩිපාර්ට්මන්ට් එකේ වාර්ය මාර්ග ඉංජිනේරුතුමා ඉඟිණිමිටිය වාර්ය මාර්ග ඉංජිනේරුතුමා මට කිව්වා. දැන් මේ කරුණු කාරණා එක්ක කාරණා දෙකක් මම ඔබට සවිස්තරාත්මකව පැහැදිලි කරන්නම්. මේකෙදි ඔබ මේ සංඛ්‍යා දත්ත අහගෙන හිටියනම් දැන් ඔයාට පැහැදිලි ගොවිතැන අනිවාර්යෙන්ම මේන් ගලවලා පානීය ජල ව්‍යාපෘතිය තමයි ඉස්සරහට එන්නේ කියලා. මොකද රජයේ මුදල් වියදම් කරලා හදන ව්‍යාපෘතියක් එහෙම ගොවීන්ට හොඳයි කියලා ගොවීන්ට සුබවාදී කියලා නවත්තන ආණ්ඩුවක් තියෙයි කියලා අපට විශ්වාස කරන්න බෑ. දැන් මේ සිද්ධ වෙන කරුණු කාරණාත් එක්ක කොහොම හරි 12500ක ජලධාරිතාවක් ඉඟිණිමිටියෙන් ගන්නවා නම් අපිට ඉතුරු වෙන්නේ 3000ක ජලධාරිතාවක් නම් ඒකත් සම්පූර්ණ ජලයෙන් ඉඟිණිමිටියේ වැව පිරීලා තිබුණොත් පමණයි. ඉතින් මෙහෙවති වශයෙන් ගත්තොත් ඉඟිණිමිටියේ ජලාශයේ හැම වෙලාවෙම ජලය 59000 ධාරිතාවේ තියෙන්න ඕන. එහෙම තිබුණාම තමයි මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්නේ. ඉඟිණිමිටියේ ජලාශයට වෙනත් මාර්ගයකින් ජලය එනවද? මම අහලා බැලුවම වාර්ය මාර්ග ඉංජිනේරුතුමා කිව්වේ එහෙමනම් කිසිම අවස්ථාවක් මම දන්නේ නැහැ. සමහර විට වෙල්පාත් වතුර ඉඟිණිමිටිය ජලාශයට එන්න පුළුවන් කියලා. වෙල්පාත් ජලයකින් පුළුවන් ඉඟිණිමිටිය ජලාශය වගේ විශාල ජලාශයක් පුරවන්න. හිතලා බලන්න ඕන කාරණා ගොඩක් එතන තියෙනවා. ඉතින් පැහැදිලිවම පේන්නේ 12500ක ජලධාරිතාවක් ගත්තොත් 3000ක් පවතින මේ ජලධාරිතාව ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් ගොවිතැන අනිවාර්යයෙන්ම වලපල්ලට යනවා. ගොවිතැන විතරක්ද? නෑ. මේ ඉඟිණිමිටිය ව්‍යාපාරයේ මේ වෙනකොට මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයට මුල පුරලා තියෙන්නේ. 89 ආරම්භ වෙච්ච මේ ව්‍යාපාරය හරහා මිරිදිය මත්ස්‍ය කර්මාන්තයත් ඉතා හොඳින් පෝෂණය වුණා. ඒ අනුව මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන පවුල් වලට සහ ගොවි පවුල් වලට බුදු සරණයි කියන්න තමයි වෙලා තියෙන්නේ. අර වාර්ය මාර්ග ඉංජිනේරුතුමා ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ වාර්ය මාර්ග ඉංජිනේරුතුමා කියපු අනිත් පාර්ශවයේ කවුද කියලා මම හොයලා බැලුවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩු කාලේ ජලාශය ආශ්‍රිතව පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට ඇත. ඒ ආණ්ඩුව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය නමින් නම් කොට ඇත. අප මේ අවස්ථාවේ සිදු කරන්නේ ඒකාබද්ධ ජල සම්පාදනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමයි. මේ විදිහට කරුණු කිව්වේ යහපාලන ආණ්ඩුවේදී රංගේ බණ්ඩාර මහත්තයා. රංගේ බණ්ඩාර මහත්තයා තමන්ගේ ගෝල බාලයෝ ටිකක් එකතු කරගෙන ඉඟිණිමිටියේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා අත්සනක් අරගෙන මුල්ලේගම විහාරස්ථානයේදී කිරිබත් කාපු අවස්ථාවක තමයි මේ කතාව එතුමා කිව්වේ. එතුමාගේ කතාව වගේම මේ ස්ථානයේ හයි කරලා තියෙන බෝඩ් වලකේ මෙන්න මෙහෙම කතාවක් තිබ්බා. රුපියල් මිලියන 8,60,25යි 17,17ක මුදලින් දල ඇස්තමේන්තුවේ ස්පාන් රජය සහ හැටන් නැෂනල් බැංකුව හා ලංකා රජයේ ඒකාබද්ධ පිරිවැයෙන් තමයි මේ ව්‍යාපෘතිය සිදු කරන්නේ. මේ හරහා 82000කට පානීය ජල ආවරණය ලබා දෙන බවත් දිනකට ඝන මීටර 11000ක ධාරිතාවක් යටතේ 2017 2.7 වන දින ව්‍යාපෘතිය වසර 3ක කොන්ත්‍රාත් පදනම යටතේ ආරම්භ කරන වගත් මෙහිදී සඳහන් වෙලා තිබුණා. මේ පානීය ජල ව්‍යාපෘතිය හරහා 82000කට
මානවයන්ට ජල අවශ්‍යතාවය සැපිරෙනවා. හැබැයි පානීය ජල අවශ්‍යතාවය 82000කට සැපිරෙද්දී තමන්ගේ එදා වේල නැතිවෙන ගොවි පවුල් සංඛ්‍යාව තබ්බව ජලාශය ආශ්‍රිතව 14000කට 20000කට ආසන්නයි. ඒ වගේම ඉඟිනිමිටියේ හරියටම 14000කට පවුල් 14000කට කෑම නැති වෙනවා. ඉතින් මෙච්චර ලොකු විනාශයක් වෙනකල් ගමේ මිනිස්සු බලන් ඉන්නවද? ගමේ මිනිස්සු මේක ගැන දන්නේ නැද්ද? මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මොකද ගමේ මිනිස්සු දන්නේ නැත්තේ? ගමේ මිනිස්සු දන්නවා. ගමේ මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. මේ ගමේ ඉන්නේ හරි අහිංසක මිනිස්සු. ඔයා දන්නවනම් ගම නිර්මාණය කරද්දී 85 ගම නිර්මාණය කරද්දී එයාලගේ පරණ ගම යට කරලා තමයි මේ වෙබ ගැහුවේ. ඒ වෙලාවෙත් මේ අයට සිද්ධ උනේ උඩ බලාගෙන හූල්ලන්න. මොකද මේ අයගෙන් ගත්තු ඉඩම් වලට වන්දිවත් ආණ්ඩුවෙන් ගෙව්වේ නැහැ. ඒ විතරක් නෙමෙයි Taman ගිහිල්ලා අල්ලගත්තු අක්කර 50 60 භූමි ප්‍රමාණයක් අක්කර භාගෙට මැනලා දීලා අර සියලු ජනතාව ඒ බිමේ පදිංචි කෙරෙව්වා. ඉතින් අහිංසක අසරණ වෙච්ච මේ මිනිස්සු එදත් වචනයක් කිව්වේ නැහැ. ඒ වගේම තමයි අදත් බලන් ඉන්නවා කිසිම දෙයක් නොකිය. හැබැයි මේ පිළිබඳව කරුණු කාරණා මං ගමේ මිනිස්සුන්ගෙන් අහලා බලද්දි ඒ අය මට කිව්වේ අනේ ඉතින් මේකෙන් පස්සේ අපේ ළමයි අපෙන් බත් ඉල්ලුවොත් කරන්න තියෙන්නේ අහස දිහා බලාගෙන හූල්ලන එක විතරයි. අපට වෙන්නේ වතුර ටිකක් දීලා බඩ පුරවන්න විතරයි. මෙහෙම වතුර බොන්න හරි හිතන් ඉන්න මේ මිනිස්සුන්ට වෙලා තියෙන හොඳම වැඩේ දන්නවද? හොඳම වැඩේ තමයි ඉඟිනිමිටිය ජලාශයෙන් පානීය ජල ව්‍යාපෘතියට වෙන් වුණාට ඉඟිනිමිටිය ජලාශය පිහිටලා තියෙන ඉඟිනිමිටිය එච්1 ඒ ගම්මානයේ මිනිස්සුන්ට අනේ මේ හරහා පානීය ජලය ලැබෙන්නේ නැහැ. ඒ අයට පානීය ජලයක් නැතුව තමයි මේ අයගේ කුඹුරු ටිකක් පාලු කරගෙන වතුර ටික පිටට අරන් යන්නේ. ඉතින් මේකත් එක්කම මේ මිනිස්සු කියන්නේ බට ටික ගලවන්නලා විසිකන්න අපට තරහයි. අපි මොකක්ද කරන්නේ දෙයනේ කියලා තමයි අහන්නේ. ඉතින් බලන් ඉන්න හැමෝටම මම කියන්නේ එක පසක මේ අයට කුඹුරු ටික නැති වෙනවා. මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරේ නැති වෙලා යනවා. තවත් පසක එයාලගේ වතුර ටික පිටගම් යන්නේ එයාලටවත් පානීය ජලය ලබා දෙන්නේ නැතුව. පොඩ්ඩක් හිතලා බලන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ වෙන්න හදන විවසනය කොයිතරම් දරුණුද කියලා. තව නොබෝ දිනකින් පෙර දවසක පොල් ගෙඩිය මැනලා ගන්න වෙච්ච අපට තව නොබෝ දවසකින් හාල් ටිකට මහා විශාල අරගලයක් කරන්න සිද්ධ වෙනවා. මේ ව්‍යාපෘතිය සිද්ධ වුණොත් ගොවීන් එක පසක අසරණ වෙයි. බලන් ඉන්න ඔබට කන්න හම්බෙන බත් ඇටය නැතුව ඔබට අසරණ වෙන්න වෙයි. අන්න එදාට ඔයා මතක තියාගන්න මෙන්න මේ කියන කාරණාව. අද ඔයා නිශ්ශබ්ද උනේ ඒ ප්‍රශ්නය බලපාන්නේ ඉඟිනිමිටිය ගම්මානයට විතරක් නිසා. හැබැයි හෙට ඔයාට කන්න නැති වෙද්දී ගොවි ජනපද ටික විනාශ වෙලා ගිහිල්ලා කුඹුරු ටික පුරන් වෙනකොට ඔයාට කන්න නැති වෙනවා. අන්න එදාට ඔයාට සිද්ධ වේවි ඔයාගේ ප්‍රශ්නේ වෙනුවෙන් කෑ ගහන්න. ඒ නිසා එදා වෙනකල් බලන් ඉන්න එපා. ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය කරමින් සිද්ධ වෙන මේ ව්‍යාපෘතිය නවත්වන්න ඔයාට කරන්න පුළුවන් හැමදේම කරන්න. වීඩියෝ එක පොඩ්ඩක් ෂෙයා කරන්න. ඔයාට පුළුවන් නම් මේ වෙනුවෙන් කරන්න පුළුවන් මොකක්ද කියලා ඉඟිනිමිටිය මිනිස්සුත් එක්ක එකතු වෙලා සිද්ධ කරන්න. මේ තමයි හොඳම වෙලාව. මේ තමයි ඒකට ඔයාට මම කරන ආරාධනාව.